සුබ දවසක් වේවා. ගොඩක් ආදරෙන් පිළිගන්නවා දීර්ඝසන්ද රේඛා මගේ YouTube channel එකට. ඉතින් මුලින්ම කියන්නම් ඔයා අද නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්නේ මාව subscribe කරලා එකතු වෙන්න කියලා. ගොඩක් ආදරෙන් ඔයාට මතක් කරනවා. ඉතින් මේ හදන්නේ අද උදේම නැගිටලා ඉතින් ඔන්න මං කකුස්සයට ඇවිල්ලා ජනෙල් ටික එහෙම ඇරලා දැන් ඉතින් උයන්න තමයි මේ සූදානම් වෙන්නේ. මෙන්න මේ විදිහට ඉතින් හාල් එහෙම හොදලා ලිපේ තියාගන්න තමයි මම හදන්නේ. හාල් ටික හොදලා රයිස් එකෙන් තියලා දැන් මම හදන්නේ ඉක්මනට මොනවා හරි උයා ගන්න තමයි. ඉතින් ඔය අතරේ මම බුදුදහමේ පොලියට ගාගන්න. ඉතින් මම උයන්න කියලා ලෑස්ති වෙන්නේ. අද රතු වල උයලා කරවල තෙල් දාන්න තමයි මේ හදන්නේ. අපේ බබා ඔය මේ උදේම කතා කරන්නේ සීයාට. ඉතින් එයාට නැගිට ගමන් සීයලා ගෙදර යන්න පුරුද්දක් තියෙන. ඉතින් සීයලා තමයි ඔය සීයේ කියලා කෑ ගහනවා හැන්නේ. රතු වල ටික උයන්න ලෑස්ති කරලා ওই විදිහට මම කරවල වලට අවශ්‍ය දේවල් කපාගෙන තියාගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි උයා ගන්න මම ලෑස්ති වුණේ. රතු වලේක කිරි දාලා ලිපේ තිබ්බා. ඊට පස්සේ ඉතින් කිරි හිඳුනාම ටෙම්පරාදු කරලා ගන්න තමයි හදන්නේ. දැන් ඔය කරවල ටික තෙල් දා ගන්න හදන්නේ මම. මෙන්න මේ විදිහට කරවලට තෙල් දාගෙන ඉස්සලාම මම කරපිංචා ටිකක් දාලා ඊට පස්සේ කරවල ටික බැදෙන්න තියලා තමයි අමු මිරිස් ලුණු තක්කාලි ඔය ටික දාලා ඊට පස්සේ ටික ඔක්කොම තෙලෙන් දැම්බුනහම තමයි මම අවසානයේට කෑලි මිරිස් ටිකක් ඔය අවශ්‍ය දේවල් ලුණු ටිකක් දාලා තැම්බෙන්න තිබ්බේ ඉතින්. ඔන්න ඉතින් මේ වෙද්දින් මගේ රතු වල ව්‍යංජනය ඔන්න තැම්බිලා තියෙන්නේ. ඔය අතර ඉතින් කරවල එකක් බලනවා. ඊට පස්සේ ඔන්න රතු වලයකට මම ටෙම්පරාදුව දාගන්න අවශ්‍ය කලමනා ටික තෙලට දාලා මේ ටික රත් වුණාම මෙන්න මේ විදිහට රතු වල ටික එකතු කරනවා. හරිම ලේසි. ඉතින් ඊට පස්සේ ওই විදිහට රතු වලත් හදාගෙන ඔන්න ඉතින් කෑම හෙක්කුත් අරගෙන අපි යන්නේ පොඩි ගමනක්. බබයි මමයි මේ යන්නේ අනුරාධපුර හොස්පිටල් එකට. ඉතින් ඔන්න අපි දෙන්නා ඉතින් මේ අපේ මල්ලි එනකන් බස් හෝල්ට් එකට වෙලා මේ විදිහට ඉතින් හිටියා. මේ තියෙන්නේ නොචියාගම නගරය. නොචියාගම ටවුන් එකේ තමයි අපි මේ දැන් ඉන්නේ. ඉතින් බබා ඔය ඉතින් කෝලම් කර කර මාත් එක්ක ඉන්න ඕන දැන් මල්ලි ඇවිල්ලා අපි මේ ත්‍රිවිල් එකේ අනුරාධපුරයට යන ගම. බලන්නකෝ ඉතින් ලස්සනයි නේද? මේ තමයි සුන්දර වැව්දැඟේ හිටාන. කොහොමද 12 වෙනකන් ඉන්න ඕනේ අපි. එහෙම යන්න දෙන්නේ. මාම කතා කරනවා.
අපේ මල්ලි අපේ බබත් එක්ක තමයි කතා කරලා ඉන්නේ. ඉතින් ඒකන වැඩි ගණන් ගන්න බලන්නකෝ රජරට අනුරාධපුරයේ කොච්චරනම් ලස්සනයිද නේද? ඔන්න දැන් අපි ඉන්නේ අනුරාධපුරේ ටවුන් එකේ. ඉතින් අපි යන්නේ හොස්පිටල් එකටනේ. මේ ඉතින් අනුරාධපුරේ ටවුන් එකේ තමයි අපි ඉන්නේ. මේ දැන් හොස්පිටල් එකට ඇවිල්ලා. ඉතින් හොස්පිටල් එක ඇතුළේ මේ වගේ ලස්සන පොකුණක් තියෙනවා. අපේ බබා හරිම ආසයි මේ පොකුණේ ඉන්නවා මාළු එහෙම. ඉතින් එයා එතන බලාගෙන ඉන්නවා. දැන් මේ අපි හොස්පිටල් එකට ගිහිල්ලා නංගි බලලා